ආයිබෝන් මෙහම් පාරාදීසේ YouTube channel එකට ඔයාව අදත් ආදරයෙන් පිළිගන්නවා. අද මම ලෑස්ති වෙලා ඉන්නේ උරපටියකට රෆල් අතක් එකතු කරලා ෆ්ලෙයාර් ඩිස්කට් එකක් තියෙන මේ ලස්සන ගවම මහන හැටි ඔයාලට කියලා දෙන්න. මම මුලින්ම සාය කොටස තමයි කපා ගන්නේ. සාය කොටස ලොකුවට රෙද්ද කපනවා පෙන්වන්න බැරි නිසා මම කොලයක කපලා පෙන්වන්නම් ඔයාලට. ඔයාලත් මම කොලේ කපන විදිහටම රෙද්ද කපන්න. ෆ්ලෙයාර් ඩිස්කට් එකක් කපා ගන්න කලින් අපි ඒ සඳහා යන රෙදි ප්‍රමාණය තීරණය කරගන්න ඕනේ. ඒ සඳහා යන රෙදි ප්‍රමාණය තීරණය කරගන්න ඉනවට මින්ම 4න් බෙදලා ඒකට අඟල් භාගයක් එකතු කරනවා මැහම් වාසි වලට. ඊට පස්සේ අඟලක් එකතු කරනවා වාටිය නමලා මහන්න. ඊට අමතරව සාය සඳහා අවශ්‍ය උස එකතු කරනවා. මේ ලැබෙන අගේ වගේ දෙගුණයක රෙදි කොටසක් තමයි අපිට ෆ්ලෙයාර් ඩිස්කට් එක සඳහා අවශ්‍ය වෙන්නේ. අපි ෆ්ලෙයාර් ඩිස්කට් එක සඳහා යන රෙදි ප්‍රමාණය තීරණය කරගත්තට පස්සේ අපි මේ විදිහට රෙදි කොටස අරගෙන දෙකට නමා ගන්නවා. දෙකට නමාගෙන නැවතත් මේ විදිහට බයස් අතට ත්‍රිකෝණාකාරව නමා ගන්නවා. නමාගත්ත රෙදි කොටසේ ඉහළ කෙළවරේ සිට පහළට ඉන්නවට මින්ම 4න් බෙදලා ඒකට අඟල් භාගයක් එකතු කරලා ලකුණු කරනවා. දැන් මේ රේඛාවේ අපි ඉනවට මින්ම 4ට බෙදලා ඊට අඟල් භාගයක් එකතු කරලා ලැබෙන අගය හරියටම තියෙනවද කියලා චෙක් කරලා බලන්න ඕනේ. එහෙම නැත්නම් අඩු වැඩි වීම වෙලා තියෙනවා නම් ඒවා නිවැරදිව සකස් කරගන්න. ඊට පස්සේ අපිට අවශ්‍ය උස ලකුණු කරන්න පුළුවන්. අපිට අවශ්‍ය උසට අඟලක් එකතු කරලා මේ විදිහට වක්‍ර රේඛාවේ සිට පහළට ටේප් එක තියලා තැන් කිහිපයකින් ලකුණු කරගන්න. ලකුණු කරලා මේ විදිහට වක්‍ර රේඛාවක් ඇඳ ගන්න. ඊට පස්සේ මේ විදිහට ඉනවට රේඛාව ඇඳගත්ත වක්‍රයේ සිට ඉහළට අඟල් භාගයක් ලකුණු කරලා මේ විදිහට මැහම් වාසි වලට රේඛාවක් ඇඳ ගන්න. දැන් අපිට පුළුවන් මේ රේඛා දිගේ කපා ගන්න. ඊට පස්සේ මේ විදිහට සාය කොටස පළු දෙක වෙන් කර ගන්න ඕනේ. මම කොලයක කපලා තියෙන විදිහට ඒ විදිහේ බලාගෙන ඔයාලා රෙද්ද කපා ගන්න. ඊළඟට අපි බලමු කොහොමද 60 කොටස කපා ගන්න කියලා. මම මේ විදිහට 60 කොටස කපා ගන්න රෙදි කොටස දෙකට නමාගෙන තියෙනවා. නමාගෙන ඉහළින්ම රේඛාවක් ඇඳලා තියෙනවා. ඒ රෙද්ද ඇද තියෙනවා නම් ඇද ඉවත් වෙන්න. ඊට පස්සේ උරහිස මින්ම දෙකට බෙදලා මේ රේඛාවේ ලකුණු කරන්න. ඊට පස්සේ බ්‍රාපටි අතර දුර මැනලා අරගෙන බ්‍රාපටි අතර දුර දෙකෙන් බෙදලා මේ විදිහට ඒ රේඛාවේ ලකුණු කරන්න. ඊට පස්සේ රැගල් උස ලකුණු කරන්න ඕනේ. රැගල් උස ලකුණු කරනකොට සම්පූර්ණ රැගල් උසෙන් කර ගැඹුරමින්ම අඩු කරලා මේ විදිහට ඉහළ රේඛාවේ සිට පහළට ලකුණු කරන්න. ලකුණු කරලා මේ විදිහට රේඛාවක් ඇඳ ගන්න. ඊට පස්සේ පපුව දක්වා උස ලකුණු කරන්න ඕනේ. පපුව දක්වා උස සාමාන්‍යයෙන් ස්මෝල් මීඩියම් කෙනෙකුට අඟල් 2ක් ලකුණු කරපුවහම ප්‍රමාණවත්. ලාර්ජ් එක්සල් අයට අඟල් 2.5ක් විතර ලකුණු කරන්න පුළුවන්. ඊට වඩා වැඩි අයට අඟල් 3ක් ලකුණු කරපුවහම ප්‍රමාණවත්. මම මේ විදිහට අඟල් 2ක
අඟල් දෙකක් ලකුණු කරලා රේඛාවක් ඇඳගත්තා. ඊට පස්සේ අවශ්‍ය උස ලකුණු කරන්න ඕනේ. අවශ්‍ය සම්පූර්ණ උසෙන් අඟල් 4ක්, ඒ කියන්නේ කරගැඹුර අඟල් 4ක් අඩු කරලා ලැබෙන උත්තරයට අඟල් භාගයක් මැහුම් වාසි එකතු කරලා මේ විදිහට ලකුණු කරලා රේඛාවක් ඇඳගන්න. දැන් අපිට සියලුම වටමිමි ලකුණු කරන්න පුළුවන්. මම මුලින්ම පපුව වටමිම මැනලා අරගෙන මේ විදිහට ටේප් එකෙන් 4ට බෙදා ගන්නවා. බෙදාගෙන මැහුම් වාසි වලට අඟල් භාගයක් සහ බුරුල අඟල් භාගයක් විදිහට සම්පූර්ණ අඟලක් එකතු කරලා මේ විදිහට රැගල් රේඛාවේ තියලා ලකුණු කරනවා. ඒ මිම්මම පපු රේඛාවෙත් ලකුණු කරන්න. ඊට පස්සේ ඉනවට මිම්ම මැනලා අරගෙන ටේප් එකෙන් මේ විදිහට 4ට බෙදලා ඊට අඟලක් එකතු කරන්න. මැහුම් වාසි වලට අඟල් භාගයක් සහ බුරුල අඟල් භාගයක් විදිහට එකතු කරලා මේ ඉන රේඛාවේ ලකුණු කරන්න. දැන් අපිට මේ විදිහට සයිඩ් සීම් එක සම්බන්ධ කරගන්න පුළුවන්. ඊට පස්සේ අත්කට වක්‍රය අපි ඇඳ ගන්න ඕනේ. රැගල් රේඛාව ඇඳපු මුල්ලේ සිට ඉහළට අඟලක් ලකුණු කරලා පිටුපස අත්කට වක්‍රය ඇඳ ගන්න. ඒ මුල්ලෙම සිට ඉහළට අඟල් 3 කාලක් ලකුණු කරලා ඉදිරිපස අත්කට වක්‍රය ඇඳ ගන්න. අපි අත්කට වක්‍රය ඇඳ ගන්නකොට අත්කට වක්‍රය සම්බන්ධ කරන්න ඕන බ්‍රාපටි අතර දුර මැනලා ලකුණු කරපු ලක්ෂයට. ඊට පස්සේ ඉන රේඛාවේ සිට ඉහළට අඟල් භාගයක් ලකුණු කරලා මේ විදිහට සයිඩ් එකෙන් ඔසවන්න ඕනේ. දැන් අපිට කපා ගන්න පුළුවන්. අපි කපා ගන්නකොට මුලින්ම කපන්න ඕනේ පිටුපස අත්කට වක්‍රය. ඊට පස්සේ මම නැවතත් රෙදි කොටසක් අරගෙන මේ විදිහට දෙකට නමා ගන්නවා. නමාගෙන මම කලින් ඇඳගත්ත 60 කොටස මේ විදිහට ඒ රෙදි කොටස මත තියලා රෙදි කොටස මත තියලා මේ විදිහට කපා ගන්නවා. ඊට පස්සේ කපාගත්ත මේ කොටස් දෙකෙන් එක් කොටසක් අරගෙන අපි ඉදිරිපස අත්කට වක්‍රය කපා ගන්න ඕනේ. දැන් අපි උරපටි කපා ගමු. මම උරපටි කපා ගන්න මේ විදිහට රෙද්ද දෙකට නමා ගන්නවා. නමාගෙන අඟල් 1/2ක පළල උරපටියක් තමයි දාන්න හිතාගෙන ඉන්නේ. ඒ සඳහා අඟල් 2ක් මම ලකුණු කරනවා මැහුම් වාසි අඟල් භාගයකුත් එක්ක. උරපටියේ දිග මම අරගෙන තියෙන්නේ සම්පූර්ණ කරගැඹුර. ඉදිරිපස සහ පිටුපස සම්පූර්ණ කරගැඹුර මගේ තියෙනවා අඟල් 8ක්. ඉදිරිපසට 4ක් සහ පිටුපසට 4ක් විදිහට. ඒකට අඟලක් එකතු කරනවා 60 කොටස් දෙකට මූට්ටු වෙන්න උරපටිය. අඟල් භාග අඟලක් එකතු කරලා තියෙනවා මැහුම් වාසි විදිහට. එතකොට සම්පූර්ණ උරපටියේ දිග අඟල් 9යි. ඔයාලට කැමති විදිහට උරපටිය ගන්න පුළුවන්. ඔයාලගේ මිමි වලට. අපි දැන් රෆල් කොටස කපා ගමු. මම මේ විදිහට රෙදි කොටස දෙකට නමාගෙන තියෙනවා. අත දිග මම අරගෙන තියෙන්නේ අඟල් 5යි. උරපටි කොටසට සම්බන්ධ කරන්න අඟල් භාගයක් සහ වාටිය නැමිලා මහයන්න අඟල් භාගයක් විදිහට අඟලක් එකතු කරලා තියෙනවා. එතකොට සම්පූර්ණ රෆල් කොටසේ පළල අරගෙන තියෙන්නේ මම අඟල් 6ක්.
ඊට පස්සේ රෆල් කොටසේ දිග මං අරගෙන තියෙන්නේ සම්පූර්ණ කරගැඹුර වගේ දෙගුණයක් සහ ඊට අඟලක් එකතු කරලා තියෙනවා මැහම් වාසි වලට. රෆල් කොටසේ මගේ සම්පූර්ණ දිග වෙන්නේ කරගැඹුර වගේ දෙගුණයක් සහ ඒකට අඟලක් එකතු කරලා ලැබෙන මිම. ඔයාලත් මේ විදිහට ඔයාලගේ මිමි භාවිතා කරන්න. ඊට පස්සේ අපි මේ විදිහට රෆල් කොටසේ පොඩි හැඩයක් ඇඳ ගන්නවා. ඇඳගෙන මේ විදිහට කපා ගන්න. දැන් මම ගවුමට අවශ්‍ය පටි කොටස් දෙක තමයි කපා ගන්නෙ. පටි කොටස් වල දිග සඳහා සම්පූර්ණ 60 පළල රෙද්දේ පළලම අරගෙන තියෙනවා. පටි කොටස් වල පළල විදිහට මම අරගෙන තියෙන්නේ අඟල් 2යි. ඔයාටත් කැමති විදිහට ඔයාගේ පටි කොටස් කපා ගන්න පුළුවන් කැමති මිමි වලට. ඊට පස්සේ අපි බලමු පේසින් කොටස් කොහොමද කපාගන්නේ කියලා. රෙදි කොටසක් දෙකට නමලා අපේ හැට්ට කොටස මේ විදිහට තියලා කර හැඩය සහ අත්කට වක්‍රය මේ විදිහට ඇඳ ගන්නවා. ඇඳගෙන කපා ගන්න. ඔයා මේ විදිහට හැට්ට කොටස තියෙනකොට පිටුපස හැට්ට කොටස තියලා කපා ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් ඉදිරිපස අත්කට වක්‍රය හරවලා කපා ගන්න. ඊට පස්සේ අපි මේ විදිහට කපාගත්ත පේසින් එකේ අත්කට වක්‍රයේ මුල්ලේ සිට පහළට අඟල් 3ක් පමණ ලකුණු කරලා මේ විදිහට රේඛාවක් ඇඳගෙන කපා ගන්න. ඔයාට කැමති නම් පේසින් කොටස හැඩ කරලා කපා ගන්න පුළුවන්. මම නම් එකේලිය කපාගෙන තියෙන්නේ. අපිට මේ විදිහෙන් පේසින් කොටස් දෙකක් අවශ්‍ය වෙනවා. මම දැන් හදන්නේ අනිත් පේසින් කොටසත් කපා ගන්න. දැන් අපිට පුළුවන් එක පේසින් කොටසක අත්කට හැඩ මේ විදිහට හරවලා කපා ගන්න. දැන් අපි බලමු කොහොමද මහගන්නේ කියලා. මම මේ විදිහට පේසින් කොටස් දෙකේ සහ රෆල් කොටස් දෙකේ වක්‍රාකාර කොටස් මේ විදිහට ඕලොක් කරගෙන තියෙනවා. ඔයාලට ඕලොක් එකක් තියෙනවා නම් ඕලොක් කරගන්න, නැත්නම් දෙපාරක් නමලා වාටිය මහ ගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට රෆල් කොටස ඕලොක් කරපු එක පාරක් නමලා මම මහ ගන්නවා. මේ විදිහට රෆල් කොටස් දෙකම එකපාරක් නමලා වාටිය මහ ගන්න. එතකොට ලස්සනයි. නූල දුර දාලා මේ විදිහට නූලක් ඇදලා රෆල් කොටස රැලි කර ගන්න ඕනේ. කොටස් දෙකම මේ විදිහට නූල දුර දාලා නූලක් ඇද ගන්න.
ඊට පස්සේ මේ විදිහට රෆල් කොටස දෙකට නමලා රෆල් කොටසේ මැද හරි මැද ලකුණු කරගන්න. ඊට පස්සේ උරපටිය මේ විදිහට අරගෙන මුට්ටු කරගෙන යන්න. ඊට පස්සේ උරපටියෙන් මේ විදිහට දෙකට මැදින් නමලා මාක් එකක් දාගන්න හරි මැද. දැන් උරපටියේ සහ රෆල් කොටසේ හරි මැද එකට හිටින්න තියලා පින් එකක් දාගන්න. ඊට පස්සේ රෆල් කොටස මේ විදිහට උරපටියේ ගානටම රැලි කරගන්න. ඊට පස්සේ රෆල් කොටස මේ විදිහට උරපටියට වඩා අඟල් භාගයක් අඩුවෙන්, ඒ කියන්නේ උරපටියක එක පැත්තක අඟල් භාගයක් එක පැත්තකට අඟල් භාගයක් අඩුවෙන් තමයි රැලි කරගන්න ඕනේ. ඒ කියන්නේ උරපටිය පමණයි අපි 60 කොටසට සම්බන්ධ කරන්නේ. රෆල් එක අපි 60 කොටසට සම්බන්ධ කරන්නේ නැති හින්දා උරපටියේ අඟල් භාගයක් ඉදිරියට එන්න තමයි අපි මේ විදිහට රෆල් කොටස මුට්ටු කරන්නේ. ඊට පස්සේ මම මේ විදිහට මේ මුට්ටුව ඕලොක් කරලා අරගෙන තියෙනවා. දැන් අපි මේ ඕලොක් කරපු මුට්ටුව උරපටිය පැත්තට හරවලා මේ විදිහට උඩින් අවුට්ලයින් එකක් ගහගෙන යන්න ඕනේ. එතකොට හොඳට උරපටියේ රෆල් කොටස උරපටියට සම්බන්ධ වෙලා හොඳ ශක්තිමත් බවක් ලැබෙනවා උරපටියට. කොටස් දෙකේම මේ විදිහට උරපටිය පැත්තට රෆල් කොටසේ මුට්ටුව හරවලා අවුට්ලයින් එකක් කරගෙන යන්න. ඊට පස්සේ අපි 60 කොටසට කොහොමද උරපටිය සම්බන්ධ කරන්නේ කියලා බලමු. මුලින්ම පේසින් කොටසේ හොඳ පිට උඩට හිටින්න මේ විදිහට තියලා උරපටිය අරගෙන උරපටිය හොඳ පිට උඩට හිටින්න මේ විදිහට තියලා ඊට උඩින් 60 කොටසේ, ඒ කියන්නේ 60 කොටසේ හොඳ පිට ඇතුළට හිටින්න මේ විදිහට තියලා පින් කරගන්න. මම මේ කරන විදිහටම ඔයාලා කරන්න, එතකොට වරදින්නේ නැහැ. අපි එහෙම පින් කරගන්නකොට රෆල් කොටස 60 කොටසට අහු වෙන්නේ නැති වෙන්න තමයි අපි තියාගන්න ඕනේ. බලන්න මේ පැත්තක් තියෙන විදිහ. අපි අර රෆල් කොටසේ අඟල් භාගයක් ඇතුළට හිටින්න තියලානේ උරපටියට සම්බන්ධ කරගත්තේ. ඒයි කියලා ඔයාලට දැන් තේරෙනවා ඇති. ඒ කියන්නේ අපි උරපටිය සම්බන්ධ කරන්න ඕන හින්දා තමයි උරපටිය අඟල් භාගයක් එළියට හිටින්න රෆල් පටියට සම්බන්ධ කරේ. ඊට පස්සේ දැන් මහගෙන යන්න පුළුවන්.
ඊට පස්සේ මේ විදිහට හොඳ පිට හරවලා ඊට පස්සේ මේ විදිහට මහගත්ත හැට්ට කොටස මේ විදිහට තියන්න කන පිට පැත්ත හරවලා ඊට පස්සේ අනිත් හැට්ට කොටසේ හොඳ පිට උඩට හිටින්න මේ විදිහට තියන්න තියලා උරපටි දෙක මේ විදිහට කන පිට උඩට හිටින්න තියන්න තියලා ඒ මතින් පේශින් කොටසේ කන පිට උඩට හිටින්න තියන්න තියලා මේ විදිහට පින් කරගන්න. ඒ කොටසෙත් රෆල් පටියේ හැට්ට කොටසට අහු වෙන්නේ නැති විදිහට තමයි ඔයා මේ විදිහට තියලා පින් කරගන්න ඕනේ. දැන් මහගෙන යන්න පුළුවන්. අඟල් භාගයක මැහුම් වාසි තියෙන තමා මහගන්න ඕන. මොකද අපි අඟල් භාගයක මැහුම් වාසි තමයි කලින් මිමි ලකුණු කරනකොටත් කලින් අඟල් භාගයක මැහුම් වාසි තමයි අපි ලකුණු කරේ. ඒ හින්දා අඟල් භාගයක මැහුම් වාසි හිටින්න තමයි අපි මහගෙන යන්නත් ඕනේ. මේ විදිහට රෆල් කොටස ඇතුළට කරගෙන අපි මහගෙන යන්න ඕනේ. දැන් කලින් වගේම මේ විදිහට අවුට්ලයින් එකක් කරගන්න. ඊට පස්සේ ඉදිරිපස්ස පළුවේ උරපටි දෙක මේ විදිහට එකට හිටින විදිහට තියලා ඉදිරිපස්ස කරේ හරිමැද ලකුණු කරගන්න ඕනේ. මම මේ ඉදිරිපස්සට පොඩි ගැදර එකක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. මං ඉලාස්ටික් නූලෙන් ගැදර කරන විදිහ කලින් වීඩියෝ එකක කියලා දීලා තියෙනවා. ඔයාලා ඒ වීඩියෝ එක බලන්න නැත්නම් ඒ වීඩියෝ එකත් බලන්න මම ලින්ක් එක දාලා තියන්නම්. ඊට පස්සේ අපි මේ විදිහට 60 කොටසේ හරිමැද 60 කොටසේ ඉන්නේ හරිමැද මේ විදිහට 60 කොටස දෙකට නමලා ලකුණු කරගන්න සහ සාය කොටසේ හරිමැද සාය කොටසේ ඉන්නේ හරිමැද මේ විදිහට ලකුණු කරලා 60 කොටසේ හරිමැදට සහ සාය කොටසේ හරිමැද එකට තියලා සාය කොටස සහ 60 කොටස මේ විදිහට මූට්ටු කරගන්න.
මේ විදිහට සාය කොටස් දෙක 60 කොටස් දෙකට මෝට්ටු කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් සයිඩ් මූට්ටුව කරගන්න. සයිඩ් මූට්ටුව කරගන්නකොට ඉන පටි දෙක තියලා පින් කරලා මේ විදිහට සයිඩ් සීම් එක මූට්ටු කරගෙන යන්න. සයිඩ් මූට්ටුව කරගෙන සයිඩ් සීම් එක ඔයාලට පුළුවන් නම් ඕලොක් කරගන්න. ඕලොක් කරගත්තාම ගොඩක් නීට්. ඊට පස්සේ මේ විදිහට පිටිපස්ස පැත්තට පිටිපස්ස පළුව පැත්තට සයිඩ් සීම් එක හරවලා මේ විදිහට සයිඩ් සීම් එකේ අත්කට යටින් මේ විදිහට ටැග් එකක් ගහගන්න. ඊට පස්සේ අපිට පුළුවන් හෙම් එක මහගන්න. හෙම් එක මේ විදිහට දෙපාරක් නමලා මහගන්න. නැත්තම් එකපාරක් ඕලොක් කරලා ඔයාට තව පාරක් නමලා මහගන්නත් පුළුවන්. නැත්තම් එකපාර නමලා මහගන්න අපහසු කෙනෙක් ඉන්නවා නම් පළවෙනි පාරම නමලා මහගන්න අපහසු කෙනෙක් ඉන්නවා නම් එකපාරක් නමලා මහගන්න. ඊට පස්සේ නැවත වරක් නමලා මහගෙන යන්න පුළුවන්. මේ ක්‍රම තුනටම ඔයාට හෙම් එක මහගන්න පුළුවන්. පළවෙනි පාරම ඔයා මෙහෙම නමලා මහනවා නම් ළඟින්ම නමලා මහන්න එපා. දුරේ ඉඳලා නමාගෙන දුරේ ඉඳන් නමලා තියාගෙන මහගෙන යන්න පුළුවන්. ළඟ නමලා මහනකොට ඇකිලෙන්න රැලි වෙන්න බලනවා. මේ විදිහට දොර තියලම නමාගෙන මහගෙන යන්න පුළුවන්. ඔයත් මේ විදිහට මේ ගවුම මහලා බලන්න.
ඉතින් ඔයත් මේ ලස්සන ගවුම මහලා බලන්න උත්සාහ කරන්න. ඉතින් ඔයාට ආදරෙන් මතක් කරනවා ඔයා මේ මහන ඇඳුම් මගේ මැහුම් පාරාදීසේ Facebook පබ්ලික් ගෲප් එකට ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔයා චූටි හරි දැනුමක් ලබා ගත්තා නම් මගේ වීඩියෝ නරඹලා මගේ වීඩියෝ ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම තමයි මගේ channel එකට ඔයා අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අදට ගිහින් එන්න. ඔයාලට සුබ දවසක්.